ළමයි අද අපි කතා කරන්නේ නිර්මාණ පාඩමේ කෝණ නිර්මාණය පිළිබඳව. එහිදී විශේෂයෙන් මූලික වන කෝණ දෙකක් තියෙනවා. ඊට අමතරව අපි කෝණ හතරක් ගැන සාකච්ඡා කරනවා. එහිදී මූලිකම අංශක 30, අංශක 60, ඊට පස්සේ අංශක 90, අංශක 45. අපි මුලින්ම කතා කරමු අංශක 60 කොහොමද හදන්නේ කියලා. අංශක 60 ඇතුලේ අපිට අනිත් හැම කෝණයක්ම වගේ හදා ගන්න පුළුවන්. එහෙනම් අපි අංශක 60 හදන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි හැම දෙයකටම කලින් සරල රේඛාවක් නිර්මාණය කරගනිමු. අපි කෝණය නිර්මාණය කරගන්නේ සරල රේඛාව තුලනේ. එතකොට සරල රේඛාව නිර්මාණය කරගත්තට පස්සේ අපි එක ලක්ෂයක් ගෙන ඒ ලක්ෂයෙන් අපි හිතමු එතනින් අපි කෝණය හැදෙන්නේ කියලා. එහෙමනම් ඉස්සරම කවකටට අපි යම් කිසි දුරක් ගෙන ඒ ලක්ෂයෙන් ඒ කියන්නේ ලක්ෂය තියලා අපි ඡාපයක් කපාගමු ඒ රේඛාවේ. ඊට පස්සේ අපිට ඒ ඡාපය සහ රේඛාව ඡේදනය වෙන තැන හම්බ වෙනවානේ. ඊට පස්සේ ඒ ලක්ෂය තියලා අපි උඩින් තව උඩින් ඡාපයක් කපාගමු. හරිද? අවසානයේ අර අපි මුලින් ගත්ත ලක්ෂයේ තියලා ඒ දුරම කවකට්ටටගෙන අපි උඩින් අර කලින් අදපු ඡාපය කැපෙන විදිහට අපි තව ඡාපයක් කපුවාම අපිට තව ඒ ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂයක් එනවානේ. ඒ ඡේදනය වෙන ලක්ෂය අපි නැවතර මුල් ලක්ෂයත් සමග යා කරපුවාම අපිට අංශක 60ක කෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන අංශක 90 නිර්මාණය කරන්න කොහොමද කියලා. ඒකෙදිත් අපි මුලින්ම සරල රේඛාවක් නිර්මාණය කරගෙන ඉන්න ඕනේ. ඒ සරල රේඛාව මත කෝණය හදන නිසා. අපි මුලින්ම සරල රේඛාවක් නිර්මාණය කරගමු. හරි. ඊට පස්සේ අපි කවකට්ටගෙන ඒකට අපි කලින් වගේම අපි ලක්ෂයක් හිතාගමු අපි මෙතනින් කෝණය නිර්මාණය වෙන්නේ කියලා. ඊට පස්සේ කවකට්ටට සාමාන්‍ය දුරක්ගෙන ඒක දෙපැත්තෙන් ඡාප දෙකක් කපා ගන්න. ඡාප දෙකක් කපුවම අපිට ලක්ෂ දෙකක් එනවනේ. ඒ රේඛාවේ ලක්ෂ දෙකක්. ඒ ලක්ෂ දෙකේම තියලා අපි කවකට්ටට තවත් අර ටිකක් වැඩි දුරක්ගෙන ඒක ඒ ලක්ෂ දෙකේ තියලා අපි උඩින් ඡාප දෙකක් කපලා ඒ ඡාප දෙකේ ඡේදනය වෙන ලක්ෂය තියෙනවානේ. මේ ඡේදනය වෙන ලක්ෂය සහ අපි කලින් අර හිතාගත්ත රේඛාවේ ලක්ෂය කිරීමෙන් අපිට අංශක 90 හදා ගන්න පුළුවන්.